ඩුබායි නගරයේ පවත්වන මේ පුණ්‍ය කටයුතු වලට නිතරම උදව් කරන තව සංවිධානයක් තමයි මේ ජුමේරා අපි. මේ මගේ පිටිපස්සේ ඉන්නේ ජුමේරා අපි සංවිධානයේ සමාජික පිරිස. නිතරම ඩුබායි දේශයේ පැවැත්වෙන පුණ්‍ය කටයුතු වල පමණක් නෙවෙයි ඕනෑම කටයුත්තකට මේ කට්ටිය උදව් කරන්න කැමතියි. ඉතින් මම මේ පොසොන් උත්සවයේත් මේගොල්ලෝ අද දන්සලක් දුන්නා. ඊට අමතරව තව නොයෙකුත් දේවල් වලට බත් දන්සලට උදව් කරා. ඉතින් අපි කතා කරන්න කැමති මේ ජුමේරා අපි සංවිධානය වෙනුවෙන් මම නම් අඳුරනවා අපේ චමිලා මහත්මිය. මොකද හිතෙන්නේ මේ අද පොසොන් උත්සවය ගැන? ඇත්තෙම හරි ලස්සනයි. හරි සන්තෝෂයි මේ වගේ දේවල් පළවෙනි වතාවට පටන් ගත්ත එක ගැන. ගොඩාක් සන්තෝෂ වෙනවා මේ සන්දිශානායක මහත්තයාට. අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපිට ආරාධනාව ලැබිලා මේ වගේ දේවල් ඉෂ්ට කරගන්න ලැබීම ගැන. ස්තුති කරනවා සියලු දෙනාටම මේ දේ ආරම්භ කිරීම ගැන. මම හිතන්නේ ජුමේරා අපි සංවිධානය කියන කට්ටිය දැන් ශ්‍රී ටීවී රසිකයන්ට අලුත් සංවිධානයක් නෙමෙයි. ඔබට මතක ඇති අපි වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වපු මහා බත් දන්සල. මම හිතන්නේ 5000කට ආසන්න ප්‍රමාණයක් මේ බත් දන්සලේ බත් කන්න ආවා. ඒක ඉතාමත් සාර්ථක ලෙස ජුමේරා අපි සංවිධානය කළා තිබ්බා. ඉතින් මම මේ වෙලාවේ ජුමේරා අපි සංවිධානයේ රංජි මහත්තයාවත් මේ අපේ කතා බහට එකතු කරගන්නවා. රංජි මහත්තයා මොකද හිතන්නේ මේ අද පොසොන් උත්සවය සම්බන්ධව? පොසොන් උත්සවය ගැන අපිට ගොඩක් සන්තෝෂයි. මේ පළවෙනි සැරේට මම හිතන්නේ ඩුබායි මේ කලේ අපේ උපරිම සහයෝගය අපි ලබා දුන්නා. ඒ වගේම අපි ශ්‍රී ටීවීටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට පැමිණීම ගැන. ඉතින් මේ සියලුම ජුමේරා අපි සංවිධානය කරන දන්සල් වල කටයුතු වල ආහාර සම්බන්ධව වැඩ කරන්නේ මේ නිශාන්ත. මම නිශාන්තත් එක්ක කතා කරන්නේ නිශාන්ත කිව්වා කතා කරන්න බෑ කියලා. නිශාන්තව කරන්නේ ලොකු දෙයක්. ඒ අපි දීපු බත් දන්සලේ කෑම ඉතාමත් රහයි. ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරලා කිව්වා. ඉතින් ඔයාලට බොහොම පිං. මම කතා කරනවා ප්‍රියන්තිත් ඉන්නවා. එන්න මේ මං හිතන්නේ අපි දේවල් කරනකොට ඒවා සමාජයටත් දෙන්න ඕන. අපි හොඳ දේවල් නේ කරන්නේ, නරක දේවල් කරනවද නෑනේ. අපි ඔක්කොම එකතු වෙලා හොඳ දේවල් කරන්නේ. ප්‍රියන්ති මහත්මිය ඔබත් මේ ජුමේරා අපි සංවිධානයේ ලොකු වැඩ කොටසක් කරන සමාජිකාවක්. මොකද හිතන්නේ ආපස්සට ඇරිලා බලනකොට? ඇත්තටම හිතනවා අපි කරන දේ ගොඩාක්ම මම සන්තෝෂ වෙනවා. ඒ කියන්නේ අපි මේ ගොඩාක් රාජකාරී මැද්දේ අපි මේ කරන එක ගැන අපි ගොඩාක්ම සන්තෝෂ වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉදිරියටත් අපි මේ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ශ්‍රී ටීවී එක හැම වෙලාවෙම ජුමේරා අපි සංවිධානයත් එක්ක ඉන්නවා. මම මේ පැත්තටත් යනවා. ඉතින් කියන්නේ මේ ජුමේරා අපි සංවිධානයත් එක්ක එකතු වෙලා කරන මේ වැඩවලට ඔබත් සම්බන්ධ වෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම මම හරි සතුටුයි. හැමදේම අපි එකතු වෙලා ජුමේරා අපි හැම සහයෝගයක් අනිත් දේවලුත් කියන්නේ අනිත් අයටත් උදව් කරගෙන අපි ජුමේරා අපේනෙන් අපි සතුටුයි. මට මේ දේ අපිට මේ දේ කරගන්න පුළුවන් වෙන එක මේ ඩුබායි වල. ඉතින් තවත් සමාජිකයෙක් මේ වෙලාවේ ජුමේරා අපි සංවිධානයේ මාත් එක්ක එකතු වෙනවා. ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්න. කියන්නකෝ ඔබේ අදහස් මොනවද මේ වැඩසටහන් ගැන සහ ඔබේ සංවිධානය ගැන? ඇත්තට අපේ ජුමේරා අපි වෙනුවෙන් අපි කරන දේ ඇත්තටම අපි බොහොම සන්තෝෂ වෙනවා. මොකද මේ වගේ රටකට ඇවිල්ලා අපිට මේ වගේ දෙයක් කරන්න හම්බෙච්ච එක ගැන. අනිත් එක අපි හැමෝටම මෙතන ඉන්න අපේ සමාජිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වගේ දෙයක් එකමුතු වෙලා කරන්න හම්බෙන එක ගැන මේ වගේ රටකට. මොකද අපේ ලාංකිකයන්ට මේ වගේ දෙයක් ඇත්තටම හම්බෙන්නේ නැහැ හැමතිස්සෙම භුක්ති විඳින්න. ඉතින් මේ අපි ඒ වෙනුවෙන් අපි ඔක්කොම ආඩම්බර වෙනවා මේ රටේ ඉන්න මේ ලාංකිකයන් හැටියට. බොහොම ස්තුතියි ශ්‍රී ටීවී වලට අපිට කරපු මේ උදව්වට බොහොම ස්තුතියි. ඇත්තටම කියනවා නම් අපිට අපේ රටේ නැතුව මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න වීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම අපේ ජුමේරා අපි සංවිධානයේ මගින් මේ අපේ කට්ටිය එකතු වෙලා සහයෝගයෙන් මේ කරන වැඩේ මං හිතන්නේ හැමෝටම ලොකු ආදර්ශයක් වෙන්නත් ඇති. ඒ වගේම අපි සහයෝගයෙන් හැමෝම ඉස්සරහට යනවා. අපි ගොඩක් දේවල් කරලා තිනවා වගේම ඉදිරියට ගොඩක් දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට ගොඩක් සහාය දෙන්න ශ්‍රී ටීවී එකටත් ජය වේවා. තවත් ජුමේරා අපි සංවිධානයේ සමාජිකයෙක් මාත් එක්ක මේ ලයිනවා. කියන්න ඔබේ නම මොකද්ද කියලා? මම සුජීව මීදිනිය. ඉතින් සුජීව මහත්මයා ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ ජුමේරා අපි සංවිධානය ගැන? ඇත්තටම අපි සයුරෙන් ඈතර රටක ජීවත් වුණත් මේ වගේ මගේ සමාජික මහත්වරියන් එකතු වෙලා මේ අවස්ථාවේදී ඒ වගේම මේ මැදපෙරදිග රාජ්‍යයේ ඉතා විශාල සංවිධානයක් කියන්නේ ලාංකිකයන්ට අපේ ලාංකිකත්වය ඒ වගේම
මිනිසා ජීවත් වෙන සමාජයේ ඉතා වැදගත් කොටසක් තමයි මිනිසුන් සතුටු කිරීම. අපි මේ ලෝකෙ ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන වශයෙන්. ඒ මොහොතට ඇත්තටම මේ මගේ සහෝදර සියලුම එකතුනාගේ එකමුතුභාවය අදත් ඒ වගේම පසුගිය දිනවල අපි අවුරුදු උත්සවය විශාල සාර්ථක වශයෙන් කරා. ඒ අවුරුදු උත්සවයේදීත් මේ වගේ සියලුම ලාංකිකයන් අතර අපි මේ ලාංකිකත්වය විදහාපව ඒ වගේම ලාංකිකත්වය අපි අතර බෙදාගත්තා. ඉතින් ඒ වගේම අවස්ථාවක් තමයි අපිට අද මෙතනදී අපේ කොන්සලේටර් ජෙනරාල් ඒ වගේම ඔය මහත්වරු ඒ වගේම මුළු මට කියන්න පුළුවන් ඩුබායි පුරවරයේම සියලුම දෙනාගේ සහයෝගයෙන් අපි ඉතාම සාර්ථක මම හිතන්නේ දන්සලක් අත්‍යවශ්‍යම දන්සලක් ඒ වගේම තවත් බෞද්ධ චාරිත්‍ර බෞද්ධ වැඩ කටයුතු ගොඩක් අපි මේ අවස්ථාවේදී කරලා අපි සියලුම දෙනාම සතුටු වෙනවා. මම හිතනවා ඉදිරියටත් ඔබ සංවිධානයට මම ආශිර්වාද කරනවා මේ වගේ දේවල් වලට ඩුබායි රටේ කරන්න වාසනාව ලැබේවා කියලා. ඒ වගේම අපි ඕන වෙලාවක ඔබත් එක්ක ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි ඔක්කොටම මේ වෙලාවේ ශ්‍රී ටීවී නාලිකාවත් එක්ක එකතු වුණාට. ඉතින් ඩුබායි නගරයේ පැවැත්වෙන සෑම පුණ්‍ය කටයුත්තකම මේ ශාන්ත ඇතුළු මේ පිරිස එකතු වෙනවා ඔවුන්ගේ ගායනයෙන් භක්ති ගීත ගායනයෙන් සහාය වෙන්න. ඉතින් මම මේ වෙලාවේ ශාන්ත ඇතුළු මේ කණ්ඩායමට බොහොම ස්තුතියි සහ බොහොම පිං කියලා කියන මේ වගේ කටයුතු වලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන එක ගැන. ශාන්ත මහත්තයා දැන් මේ අද පොසොන් උත්සවය අවසానයි. වෙසක් උත්සවයත් හොඳ ලස්සනට කෙරුණා. මොකද අවසානයේ ඔබට හිතෙන්නේ? ඇතරම කියන සන්තෝෂයි තුෂාර මහත්මයා මේ වගේ දෙයක් මේ වගේ රටක සංවිධානය කළා මේ අපේ සීලුම දෙමව්පියෝ දරුවෝ ඔක්කොම එකට එකතු වෙලා ශ්‍රී ලාංකිකකම රැකගෙන ඔක්කොම එකට එකතු වෙලා මේ වගේ දෙයක් සමරන්න ලැබීම අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. ඉතින් මේ සියලු දෙනාම මේ රටවල් වල මේ රටේ ඩුබායි නගරේ රැකියාව කරන පිරිස. ඉතින් මේ රැකියාව කරන පිරිසකට මේ භක්ති ගීත, ඒ කියන්නේ ගීත පුහුණු වීම වෙන්න ලේසි නෑ. කොහොමද මේ ඔක්කොම කට්ටිය එකතු කරගන්නේ? ඇත්තට මේක හරිම අමාරුයි. මොකද සිළු දෙනාම දෙමාපියෝ අම්මලා තාත්තලා සිළු දෙනාම රැකියාවල් කරන අය ඉන්නවා, ගොඩක් අය. ඒ වගේම දරුවෝ ඉන්න අය ඉන්නවා. ඉතින් අපිට ලැබෙන සුළු වෙලාවක් එහෙම නැත්නම් නිමාඩු දවසක පැය දෙකක් තුනක් එහෙම නැත්නම් රෑ 9:00 10:00 පස්සේ අපි ඔක්කොම එකතු වෙලා පැය දෙක තුනක් ඒ වගේ ඔක්කොම එක තැනකට එකතු වෙලා මේ පුහුණුවීමක් කරලා තමයි මේ වගේ දෙයකට සහභාගී වෙන්නේ. ඉතින් මෙම කණ්ඩායමේ සමාජිකාවක් එක්කත් මම කතා කරන්න කියලා හිතුවා. කියන්න ඔබේ නම මොකද්ද කියලා? මගේ නම මාෂා. ඉතින් මාෂා අක්කා මොකද මේ වගේ භක්ති ගීත වැඩසටහනක සම්බන්ධ වෙලා දැන් මේ වැඩසටහන ඉවරයි. මොකද අවසානයේ ඔබට හිතෙන්නේ? ඇත්තටම මේ ඩුබායි වල පළවෙනි වතාවට කරපු පොසොන් උත්සවය මේක. ඒ වගේම අපේ මේ සියලුම දෙමව්පියෝ ටික එකමුතු වෙලා ඉන්නේ මෙෂාන් දිසානායක රංගායතනයේ දෙමව්පියන් හැටියටයි. ඒ දෙමව්පියෝ ඇතුළුව සියලුම දූ දරුවෝ අද මෙතනට සහභාගී වුණා. මේ මෙච්චර රස්නයක් දරාගෙනත් ගොඩාක් සතුටක් ලැබුවා. අපි හැමදෙනාම මම හිතනවා පැමිණි සියලු දෙනාමත් ගොඩාක් සතුටක් ලැබුවා කියලා. තමන්ගේ රටේ ඉන්නා වගේම පොසොන් උත්සවයක් ඒ අයට දැක ගන්නට ලැබුණා කියලාද. ඉතින් බොහොම ස්තුතියි මේ වෙලාවේ ශ්‍රී ටීවී අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මම මේ වෙලාවේ හිතාගත්ත තවත් සමාජිකයෙක් ඉන්නවා පිටිපස්සේ අපි කතා කරමු. කියන්න ඔබතුමාගේ නම මොකද්ද කියලා? සුරනාත් කාලිංග. සුරනාත් මහත්මයා මම ඔබතුමාවත් දැන් දැකලා තියෙනවා මේ සියලුම පුණ්‍ය කටයුතු වල ඔබතුමාත් කොයි හරි කොනක ඉන්නවා. මමත් සහභාගී වෙන නිසා මොකද අවසානයේ ඔබට හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සන්තෝෂ වෙන්න ඕනේ අපි මේ වගේ දෙයකට සහභාගී වෙලා මේ වගේ කාර්යයකට අත දෙන්න අපිටත් අවස්ථාව ලැබිච්ච එක. ඇත්තම මේකත් දැන් පොසොන් උත්සවයත් අපිට එකතු වුණා. කියන්නේ මේක අපේ අවුරුද්දේ උත්සවයක් හැටියට අපිට දැන් පවත්වන්න ඉදිරියට මේක ඇත්තටම අභියෝගයක්. මේක වැඩි දියුණු කරන්න අපිට පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණාට මේ ශාන්ත මහත්මයා ඇතුළු මේ කණ්ඩායමට මම හිතනවා අපි උත්සාහ කරා ශ්‍රී ටීවී එක නාලිකාව හරහා මේ කණ්ඩායමේ භක්ති ගීත වැඩසටහනක් කරන්න. නමුත් මට මෙතුමාටත් තියෙන කාලය නිසා ඒක කරගන්න බැරි වුණා. මම හිතන්නේ අපිට ලබන වසරේ හොඳ භක්ති ගීත වැඩසටහන මාත් එක්ක සම්බන්ධ වෙලා කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන ශ්‍රී ටීවී නාලිකාවටත් ඔබතුමාටත් අපි කරන සෑම කටයුත්තකම ශ්‍රී ටීවී නාලිකාව අපිත් සමග ඉන්නවා. අපි මුළු ලෝකෙටම අරන් යනවා. ඉතින් අපි ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ශාන්ත මහත්මයා. ඉතින් අපිට පුළුවන් නැවත වාරයක් මේ කණ්ඩායමේ දක්ෂතාවයන් ඉදිරි වැඩසටහන් වලදී මේ ඩුබායි නගරයේ කෙරෙන ඉදිරි පුණ්‍ය කටයුතු වලදී මොවුන් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ගායනා ඉදිරිපත් කරන්න පෙළඹෙනවා. ඒ වෙලාවේදී අපිට නරඹන්න පුළුවන්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.